ඔව් ළමයි සුබ සන්ධ්‍යාවක් කියවා මේ අපේ දේශපාලන විද්‍යාව කරන ඔක්කොටම මම මේ කතා කරන්නේ මේ වෙලාවේ මේ මතක තියාගන්න අපේ මේ ගෲප් එක හැදුවේ ඇත්තම අපේ දැනුම් බෙදා ගන්න. දැනුම කියන්නේ මම විතරක් නෙමෙයි එතනදී ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ එකිනෙකාගේ දැනුම එකිනෙකා අතරේ බෙදා ගන්න එක උදව් කරන එක තමයි මෙතනදී ගොඩක් දුරට මේ ගෲප් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. නැතු ඉතින් වෙන සාමාන්‍ය හේතු නෙමෙයි. එතකොට අපිට ගෲප් එක කැමති විදිහින් පාවිච්චි කරන්න පුළුවන් ඕනම දෙයකට. මොකද මේ දැන් අපේ දේශපාලන විද්‍යාව පන්තියේ, ඒ කියන්නේ ඉස්කෝලේ පන්තියේ අරමුණ වෙන්නේ මොකද්ද? අපි ඔක්කොම අපි ගොඩ දෙනෙක් නෑනේ. අපි හැම කෙනාම විභාගේ පාස් වෙන එක. ඒ විභාගේ පාස් වෙන්න අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ විභාගේ පාස් වීම වෙනුවෙන් අපි හැමදේම කරන්න ඕන. තනියෙන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. එකතුලා කරන්න දේවල් තියෙනවා. ඒ වගේම අපි එකිනෙකා අතර විශ්වාසය ඇති වෙන්න ඕනේ. ඕගොල්ලෝ මං විශ්වාස කරන්න ඕනේ. ඒ වගේ තමයි මං ඕගොල්ලන් විශ්වාස කරන්න ඕනේ. ඉතින් මේ වෙනකොට ඕගොල්ලෝ විචිත සූදානම් වෙන්න ඇති. ඒ කියන්නේ තේරුම් ගන්න උත්සාහ කරනවාද මොකද්ද මේ කියලා සබ්ජෙක්ට් එක අපි මේ දවස්වල ඒක හඳුන්වා දෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න හැම කෙනාම විශේෂම කාරණේ තමයි දැනුම ගන්න. නැත්තම් ඉස්කෝලේ විතරක් නෙමෙයි මම දන්නවා ඕගොල්ලෝ මේ වෙනකොට ටියුෂන් පන්ති වලට සහභාගී වෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. ඒකේ කිසිම විරෝධයක් නැහැ. මොකද කොහොම හරි කරලා අපි දැනුම වැඩි කරගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න හැම කෙනාම කියන දේනේ මම මේ කියන්නේ අපේ ඒ පන්ති වල සහභාගී වීමත් මොකක් හරි ගුණාත්මක භාවයක් තියෙන්න ඕනේ. මොකද මම දන්න දෙයක් තියෙනවා බදුල්ලේ දේශපාලන විද්‍යාවට ලොකු පන්ති තියෙනවා. හැබැයි හොඳ පන්ති හොයාගන්න අමාරුයි. ඒ ගැනත් හිතන්න. ඒ වගේම තමයි ඒක කොහොම වුණත් අපි කොහොම හරි මේ අවුරුදු දෙකේදී මේ ගේම ගහන්න ඕනේ. අපේ සරල වචනේ කියනවා. අන්නේ ගේම ගහනවා කියන වැඩේදී අපි හැමෝම එකට එකතුලා වැඩ කරන්න ඕන. ඒ හින්දා ඉස්සරහට අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. පොලිටිකල් අමාරු නෑ. හැබැයි ලේසිත් නෑ. ඒ වගේ මේක තමයි අපිට තියෙන ලොකුම විෂය. මතක තියාගන්න. අර මම හැමදාම කියන වගේ ඇරිස්ටෝටල් කිව්වා වගේ මේක තමයි සීලම විද්‍යාවන් අතර තියෙන අග්‍රගණ්‍ය සමාජ විද්‍යාව. ඉතින් අපි ඒක කරනවා නේ. අපි ඒක කරන්ඩ අපේ උපරිම හැකියාව පාවිච්චි කරමු. හැම කෙනාම බොහොම සතුටින් හිනහවෙන් කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් අපි පන්තියේ ආතල් එකේ අපේ වැඩ කරගෙන යන්න ඕනේ. හරිද? එහෙනම් ඔක්කොටම ජය.